උපාධාරයෙන් බඳවා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් ගුරු වෘත්තිය අන්තර්ග්‍රහණය කර ගැනීම. මොකද අර ඩීఓ වල ඇවිල්ලා උද්ඝෝෂණයක් කළා. ඕන් 12000ක් විතර ඉන්නවා මේ උපාධාරයෙන් මේ ගුරුවරු වශයෙන් අන්තර්ග්‍රහණය කරන්න කියලා 10000. ජනාධිපතිවරයා හමු වුණාට පස්සේ ඕන් ඉල්ලීමක් කළා. අපි කාලයක් ඉන්නවා. අපිට දැන් ආ විභාගයක් ඕනේ නැහැ. ජනාධිපතිවරයා කිව්වා විභාගෙ ලියන්න වෙනවා. නැත්නම් අර මේ ක්‍රමවේදය කඩන්න බෑ. දැන් මොකද අලුතෙන් ඇතුළේ තියෙන තත්ත්වය? දැන් මේකෙදි ප්‍රශ්නේ ජමුදිත මෙතන ලංකාවේ ඉන්නවා ඩීఓස්. ඒ කියන්නේ සම්වර්ධනධාරීන් 60000 විතර ඉන්නවා. ඒතකොට මේ අය අතුරින් මේ අයව දාලා තිබුණා ඉස්කෝල වලට පාසල් වලට 16000ක් විතර ඉන්නවා. ඒ අය දැන් අවුරුදු 5කට වඩා කාලසටහන් නැතුව ඒගොල්ලෝ වැඩ කරනවා මේ ඉස්කෝල වල පාසල් වල. එතකොට අපේ යෝජනාව තමයි මොකද මම ෆයිසල් මුස්තාෆා මහත්මයා අපි දෙන්න ගිහලා නඩුව දැම්මේ. පළවෙනියෙන් අපි කිව්වා මේ අයට විභාග තියන්නේ නැතුව මේගොල්ලෝ බඳව ගැනීමට කටයුතු කරන්න. මොකද හේතුව ගුරු සේවා ව්‍යවස්ථාව නෑ ගුරු සේවා ව්‍යවස්ථාව නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔවුන්ට කාලසටහන් දීලා ඔවුන් වැඩ කරනවා. ගුරුවරු විදිහට වැඩ කරනවා. එහෙනම් වැඩ කරන්න නැතුව ඉන්න තිබුණා. හැබැයි ගුරුවරු නමුත් පත්තිම ඩීఓ. නෑ පත්තිම ඩීஓ. හරිද? ඒතකොට එහෙනම් මොකද කරන්න තිබුණේ? එහෙනම් කියන්න තිබුණා ප්‍රින්සිපල්ලාට නෑ. ඔයාලට වැඩ කරන්න බෑ. ගුරු මේකට අනුව කරුණාකරලා මේ ඔයාලා මේ සම්වර්ධනධාරී විදිහට ඉන්න. හැබැයි මොකද්ද ඒගොල්ලෝ කරේ? ඒගොල්ලන්ගෙන් වැඩ ගත්ත අවුරුදු 5ක් තිස්සේ අපි කිව්වා ඒකට ඒගොල්ලන්ව විභාගයක් නැතුව ඒගොල්ලන්ව 16000ම ගුරුවරු විදිහට බඳව ගන්න. බඳවගෙන ඒකේ වර්ෂය ඒගොල්ලන්ට දැන් තියෙනවා අවුරුදු 45ට ගියා. අපි ජනාධිපතිවරයා කියුණේ පැහැදිලිව ඒ කරන්න බෑ. ඒතකොට ඕක තමයි තිබිච්ච බරපතලම ප්‍රශ්නේ. ඇත්තටම එහෙම දැන් ගත්තාම ආණ්ඩුවට ලොකු වියදමක් යන්නේ නැහැ. මොකද රුපියල් අපි හිතමුකෝ 50000යි කියලා. ඩීఓ කෙනෙකුට හම්බෙන්නේ 70000ක් විතර තමයි අපි හිතන්නේ. අපි හිතමුකෝ ගුරුවරයෙකුට හම්බුනායි කියලා. රුපියල් 20000ක් විතර තමයි යන්නේ. දැන් ආණ්ඩුව මොකද කරේ? 23000ක් ගුරුවරු බඳවා ගැනීමට ගැසට් කරා. ගැසට් කළා මේගොල්ලෝ කරපු දේ විභාග දෙකක් මේකට තිබ්බා. මම දරන මතය තමයි දෙගොල්ලන්ට දෙකක් තිබ්බා. උපාධාරීන්ට එකක් තිබ්බා. ඩීఓලට වෙනම දෙකක් තිබ්බා. මගේ යෝජනාව තමයි මම කරන යෝජනාව තමයි එක විභාගයක් තියලා අර අපිට යම් කිසි විදියකට ප්‍රශ්නයක් තියෙන ගැටලුවක් තියෙන අයට විසඳුමක් හොයාගන්න ඕන නම් අර ගුරුවරු විදියට වැඩ කරපු අයට ඔවුන් වැඩ කළ කාලය, දක්ෂතාවය ඔවුන් මේ ඉඳලා තියෙන කාලවකවානු වැඩ කරපු මේවාකට පොඩි තව වැඩි ලකුණු ටිකක් දුන්නා නම් අර 16 ප්‍රශ්න විසඳන්න තිබුණා. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් විශාල අර්බුදයක් තියෙනවා. මොකද උපාධිධාරීන් ඉන්නවා 96000ක් විතර. අරගොල්ලෝ ඉන්නවා සම්වර්ධනධාරීන් ඉන්නවා 66000ක් විතර. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුව කරලා තියෙන දේ ඊටාම අමාරු කාරණයකට දැන් තල්ලුලා තියෙන්නේ. එතනින් 70%ක් මම කතා කරා මේ සම්බන්ධව බලධාරියෙක් එක්ක මම නම කියන්නේ නැහැ. ඔහු මට කිව්වා 70%ක් ගන්නවා අනිවාර්යෙන් මේ ඩීఓස්ලාගෙන් කියලා. ඒතර ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ යම් තාක් දුරකට විසඳෙයි. අනිත් පැත්තෙන් අර 96000ක් ඉන්න උපාධිධාරීන්ගෙන් ගන්න 6900. පුරප්පාඩු ප්‍රශ්නයක් නේ තියෙන්නේ. පුරප්පාඩු ප්‍රමාණය ප්‍රශ්නයක් නෙමෙයි. පුරප්පාඩු නෑ පොඩ්ඩක් ඉන්නකෝ. දැන් අර 16000 ගියාම ඩීஓස් මම එකයි කිව්වේ. අර 16000 ගියා නම් ඩීఓස්ලාගෙන් ගුරුවරු විදියට තව 16000ක පුරප්පාඩු වෙනවා. වරද තේරෙනවද? 16000ම ගන්න තිබුණා. තව 16000යි අර 9000යි 6000යි ගත්තා නම් ඇත්තටම තව ප්‍රමාණයක් ගන්න තිබුණා. ආණ්ඩුව මොකද කරේ? ඒක කරන්නේ නැතුව 23000ට අර 90 ඔබ දන්නවද කීයද කියලා ගන්න? රුපියල් 2700 ගානේ මේගොල්ලෝ සල්ලි බැඳ එක්කෙනෙක්. කෝටි 47ක් අරගත්ත මේ අහිංසක උපාධිධාරීන්ගෙන් මේ විභාගෙ ලියන්න. එතකොට විභාගෙ ලියලා 1,69,000 විභාගෙ ලියපුවාම ඒකෙන් තෝරගන්නේ 23000යි. ඒකනොත් ගල්ලංගුන්න වගේ කෙනෙක් දන්නේ නැහැ. මාත් ඒක කල්පනා කරා. එතකොට මොකද්ද මේ වෙන්නේ? එතකොට ඇත්ත වශයෙන් විශාල අසාධාරණයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් මම කියන්නේ සම්වර්ධනධාරීන් අතරින් ගත්ත ඒ උපාධිධාරීන්ට දෙවනුව විශේෂයෙන් මේගොල්ලන්ට කියලා කිව්වනේ චමන්ත ඔබට මතක ඇති ඔබතුමාලට මේ ආණ්ඩුව එන්න කලින් මේගොල්ලෝ ගිහිල්ලා අනුරේසානායක මහත්මයා ඊළඟට සුනිල් නදුන්නෙත්ති සූර්යාරච්චි කියලා මන්ත්‍රීවරයෙක් හිටියා. මේ අය ලංකාව වටේම රැස්වීම තියලා කිව්වා උපාධිධාරීන්ගෙන් මේ උපාධිධාරීන් සියල්ලම අපි බඳව ගන්නවා කියලා. හැබැයි මොකද කරේ? ඒක කරේ නෑ. දැන් ඒගොල්ලෝ පාරට වැඩලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක තවත් ඉතාම අමාරු ප්‍රශ්නයක්. අපි කියන්නේ කරුණාකරලා මේ රටේ උපාධිධාරීන් රවට්ටපු එකේ ප්‍රතිඵලය ආණ්ඩුවට වැඩි කල් යන්න කලින් එනවා.